ඊශ්‍රායල රජය මගින්ම ඇප්ලයි කරන්න පුළුවන් ලක්ෂ 5ක් විතර ගන්න පුළුවන් කෙයාගිවර් ජොබ් එකට ඇප්ලයි කරන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. දැනට මේ ඔපචුනිටි එක තියෙන්නේ කාන්තා පාර්ශවයට තමයි. නමුත් ඉදිරියේදී පිරිමැය සඳහා විවෘත වෙන්න පුළුවන් නිසා සුදුසුකම් තියෙන දෙගොල්ලම ඇප්ලයි කරලා බලන්න. මේකට ඇප්ලයි කරන්න ඔයාලා යන්න ඕනේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ්සයිට් එකට. හෝම් පේජ් එක ටිකක් පල්ලෙහාට ගියාම මේ recruitment programs of SLBFA කියන section එකට යන්න. ඒකේ ඊශ්‍රායල් කියන section එක click කරන්න. මේ section එකේ ඔයාලට available employment programs බලා ගන්න පුළුවන්. පසුගිය සතිවල construction සහ hotel field වල interviews පවා පැවැත්විලා තියෙනවා. ඒ නිසා මේකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම job එකක් හොයාගන්න පුළුවන්. රෙජිස්ටර් වෙන සියලු දෙනාටම රැකියාව හම්බුනේ නැතත් සුදුසුකම් තියෙන කිහිප දෙනෙක්ගේ හෝ රැකියාව සීනේ සැබෑ වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න. රජයේ නමන ප්‍රෝග්‍රෑම් එකක් නිසා ඔයාලට තියෙන රිස්ක් එකත් අඩුයි. මේකට රෙජිස්ටර් වෙන්න මෙන්න මේ Recruiting for Caregiver Employment in Israel කියන link එක click කරන්න. ආයුධම් කරන්න පෙර මේ දීලා තියෙන සිංහල සහ ඉංග්‍රීසි උපදේශ ටික කියවලා බලන්න. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඔයාලට තියෙනවද කියලා හොඳට කියවලා බලලා apply කරන්න. මේ සඳහා මූලිකම ඔයාලට NAQ3 qualification එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයාලා වයස අවුරුදු 25 45 අතර නම් තමයි ඔයාලට මේ අවස්ථාව තියෙන්නේ. උපදෙස් ටික හොඳට කියවලා බලලා මෙන්න මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. මෙතන ඔයාලගේ නම ගම සුදුසුකම් වගේ විස්තර ටිකක් තමයි තියෙන්නේ. ඔයාලා මේක ෆිල් කරාට පස්සේ ඔයාලට රෙෆරන්ස් නම්බර් එකක් හම්බ වෙනවා. මේ රෙෆරන්ස් නම්බර් එක දීලා මෙන්න මේ ડોකියුමන්ට් අප්ලෝඩ් කියන සෙක්ෂන් එකට ડોකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරන්න. ඔයාලා ડોකියුමන්ට්ස් අප්ලෝඩ් කරාට පස්සේ ඒ ડોකියුමන්ට්ස් ඔයාලා නැවත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගිහලා බාර දෙන්න ඕනේ. ඊට පස්සේ සිලෙක්ට් වෙන අයට SMS එකක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් ඉන්ටර්වයුව වලට කැඳවීමක් ලැබේ. මේ සඳහා වැඩි විස්තර ඔයාලට SLBFA hotline එකට කතා කරලා දැනගන්න පුළුවන්. හොරුන්ට අහු වෙන්නේ නැතුව හොඳට හොයලා බලලා ඔයාලම apply කරන්න. මොන හරි දැනගන්න දෙනවා නම් කමෙන්ට් කරන්න.